රට තුළ ඇති වූ සුළුසුළුන් හා ගම් වතුර හේතුවෙන් මහ ජනතාව ව්‍යාකූලතාවයටපත් වුණා, ව්‍යසනයටපත් වුණා. බන්ධනාගාර සිටින රැඳවියන් කාන්ත හා පිරිමි රැඳවියන් මේ ව්‍යාකූල තත්ත්වය අවබෝධ කරගෙන උන් රූපවාහිනියෙන් දැකලා උන් තීරණය කරා තමන්ගෙනුත් යම් සේවයක් තමන්ගේ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු බවට එහි ප්‍රතිඵලයක් හැටියට තමයි උන් තීරණය කළේ තමන්ගේ එක් ආහාර වේලක් තමන්ගේ ව්‍යසනපත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කරන්න. මම හිතන්නේ ඒක මානුෂීය මෙහෙවරක්. ඊටමත් අගය කළ යුතු කරුණක් බන්ධනාගාර රැඳවියන් හැටියට ඔවුන් කොටු පවුරක තනි වෙලා තමන්ගේ ජනතාව දුක් විඳිනකොට ඒ දුක අවබෝධ කරගෙන තමන්ගෙන් විය යුතු ඉටු ගුණාංගයක් ඉටු කරන මානුෂීය වශයෙන් කටයුතු කරම හිතන්නේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිටින සීලුම රැඳියට මගේ ස්තුති පුද කරන විශේෂයෙන්ම මේ කාර්යයට වැලිකඩ බන්ධනාගාරයේ පිරිමි අංශයත් කාන්තාංශයත් දායකත්වය ලබා දුන්නා. එසේම මේ කාර්යයට අපිට අවස්ථාව ලබා දුන්න බන්ධනාගාර කොමසාරි ජෙනරාල්තුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත් අපේ අධිකරණ අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් අපිට නිරන්තර උපදෙස් ලබා දෙනවා. ඉතින් මම හිතනවා මේ අවස්ථාවට මේ සමාජයේ මෙහෙවට මගේ වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ට අපි සමස්ත මහ ජනතාව වෙනුවෙන් මගේ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මම උන්ට ඉතාමත්ම සුහදව මේ කාර්යය අගය කරනවා. මේ සමාජයේ මෙහෙවර ඉටු කිරීමක් බව මා ප්‍රකාශ කරන බොහොම ස්තුතියි. ටීවී channel එක දාලා බලන වෙලාවේ මහ ගම් වතුරක් ගල්වලා රටේ ජනතාවට වෙලා තියෙන ප්‍රශ්න අපි ඒකෙන් තමයි දැනගත්තේ. අපිට ඒ වෙලාවේ කම්පනයක් ඇදුණා වගේ සිරකරුවෝ සීලෝ දෙනාම දුකෙන් වේදනාවෙන් ඉන්න වෙලාවේ අපිට හමුදාව පොලිසියත් එක්ක ගිහිල්ලා අපි එළියේ හිටියනම් මේ ජනතාවට උදව් කරන්න කැපවීමෙන් අපි කරන පිරිසක් අපි මේ ඉන්නේ. නමුත් ඒ වුණාට හරි දුකයි වේදනයි ඉස්කෝලේ ළමයි එතකොට අපේ පොඩි ළමයි දරුවෝ අම්මලා තාත්තලා මේ වතුරට ගහගෙන කඳු වලට පාත් වෙලා විනාශ වෙලා යනකොට අපිට කරගන්න දෙයක් නැහැ. හිතේ දුක වේදනාව කියන එක අපිට හොඳට දැනෙනවා. අපිට කරන්න පුළුවන් එකම අවස්ථාව කෑම වේලක් දෙන එක විතරයි. නැවත වේලාවක් අපි මේ කෑම වේලාව අධිකාරිතුමාත් එක්ක සාකච්ඡා කරලා නැවත දෙන්න කැමති. රටේ ජනතාව සියලුම ජනතාවගෙන් ඉල්ලනු මේ වෙච්ච කරදරේට සම්පූර්ණ ජනතාව එකතු වෙලා ජනාධිපතිතුමාට මේ අවස්ථාවේ උදව් කළා. අපේ ළමයි නැවත ඒ හිටපු තත්ත්වයට ගන්න කියලා අපි ඉල්ලීමක් කරන සිරකරුවෝ විසින් ඔබ සියලු දෙනාට පෙරවන් සරණයි.